ආචාර ගන්න අනන්‍යහසයෝ හරි පෙළ ගන්න පිටු අංක 137 ඒක තියෙනවා හංගුගිනේ ශික්ෂා කියලා. ඒතර හංගු කියන්නේ කොරියාව, හංගුගින් කියන්නේ කොරියානුවන්, කොරියානුවා කියන එක තමයි හංගුගින් කියන්නේ. ඒ කියන්නේ අදහස ගේ කියන එක අයිතියක් නේ. කොරියානුවන්ගේ ශික්ෂා ආහාර. කොරියානුවන්ගේ ආහාර ගැන තමයි අපි කතා කරන්න යන්නේ. ගිය සතියේ අපි කතා කරලා ඉතුරු වෙච්ච කොටස ඉඳන් තමයි ඉස්සරහට කතා කරගෙන යන්නේ. එතෙන්දී මේ යට ටික අපි සාකච්ඡා කරමු බලන්න. ඒකේ තියෙනවා මොන හරි දන්නේ නැති වචන වගේ තියෙනවා ලියා ගන්න. හංගුක් සරම්දරෙන් ලියන්න කොරියන් අය මේකේ අදහස කොරියන් අය හංගුක් සරම්දරෙන් කොරියන් අය චුරෝ කියන්නේ සාමාන්‍යයෙන් චුරෝ කියලා කියනවා සාමාන්‍යයෙන් හරිද චුරෝ ඔතෝන් කියන්නේ සාමාන්‍යයෙන් පප් කියන්නේ බත් කුක් කියන්නේ සුප් පංචනරෝ පංචන් කියන්නේ ව්‍යංජන උරෝරෝ කියන්නේ කින් මගින් යෙන්ට කියලා අපි කියනවනේ. එතකොට ව්‍යංජන වලින් වගේ අදහසක්. කුසොන් ත්‍විදා කියලා කියන්නේ අන්තර්ගත වෙනවා කියන එක. ඇතුළත් වෙනවා, අන්තර්ගත වෙනවා, සමන්විත වෙනවා වගේ අදහසක්. කුසොන්තින් කියන්නේ සමන්විත. ශික්සාරල් හම්නිදා සමන්විත ආහාර ගන්නවා. පැහැදිලිද? එතකොට මොකක්ද ඒකේ අර්ථය? හංගුක් සරම්දල්, හංගුක් සරම් කියන්නේ කොරියන් අය, දල් කියන්නේ බහුවචන, ඒක වචනය බහුවචන කරනවානේ. කොරියන් අය, චුරෝ කියන්නේ සාමාන්‍යයෙන්, පප් කියනවා බත්, කුක් කියනවා සුප්, පංචනරෝ ව්‍යංජන වලින්, කුසොන් තින් කියලා කියන්නේ සමන්විත වෙන ශික්ෂා. ආහාර ගන්නවා. ශික්ෂාරල් හාදා. ආහාර ගන්නවා. හරිද? පිටු අංක 137 මේ උඩ තියෙන එක. ඊට පස්සේ පබන් හංගුක් සරම්දරේ. පප් කියන්නේ බත්. පප් කියන්නේ බත්. හංගුක් සරම්දරේ කියන්නේ කොරියන් අයගේ චූෂිකරෝ. චූෂික් කියලා කියන ප්‍රධාන ආහාරය. හරිද? ප්‍රධාන ආහාරයේ විදියට නැත්නම් ලෙස හාල් වලින් සල්ලෝ කියන්නේ සල් කියන්නේ හාල් උරෝරෝ කියන්නේ කින් මගින් යෙන්ට නාම පදයකට මේ උරෝරෝ කියන එක සම්බන්ධ වුණාට පස්සේ එයාගේ අදහස තමයි කින් මගින් යෙන්ට හාල් වලින් චිත් සම්මිදා කියන්නේ උයනවා. පැහැදිලිද? මොකද්ද කියන්නේ? පබන් පප් කියලා කියන්නේ බත්. හංගුක් සරම් දරේ කොරියන් අයගේ චූෂිකරෝ ප්‍රධාන ආහාරයක් විදියට සල්ලෝ හාල් වලින් චිත්තා උයනවා කියලා කියනවා. හාල් වලින් හදනවා. ඊළඟට බලන්න කුගන් කුක් කියන්නේ සුප්. කුක්මුලි ඉන්නන් උම්ශිකරෝ. කුක්මුල් කියලා කියනවා අපි මේ සුප් කියන එක. සුප් නැත්නම් හොදි තියෙන ආහාරයක් විදියට ලෙස රෝ ටෙන්ජන් කුක්කිනා. ටෙන්ජන් කියන සුප්, ඉනානා කියන්නේ හෝ, මියොක් කුක් මියොක් කියන සුප් මුහුදු පැල ඇටි වලින් හදන්නේ.
තුන් කියන්නේ ආදි. තුන් කියනවා ආදි. තයන්හන් චොංරියෝගා ඉස්සම්මිදා. ආදී විවිධ වර්ග තියෙනවා. ඇත. ආයි බලන්න. කුගන් කියන්නේ සුප්. කුක්මුරි ඉන්න. හරිද? සුප් තියෙන, රහොදි තියෙන උම්සිගරෝ ආහාරයක් විදියට තෙන්ජං කුක් ඉනා තෙන්ජං සුප් හෝ මියොක් කුක් මියොක් සුප් කියන එක තුන් කියන්නේ ආදී තයන්හන් කියලා කියනවා විවිධ කියන අදහස. විවිධ නොයෙකුත්. චොංරියු කියන්නේ වර්ග ඉත්තා තියෙනවා. ඒ සුප් වල වර්ග තිබේ තෙන්ජං කුක් මියොක් කුක් ඒ වගේ. පංචන් කියන්නේ ව්‍යංජන කිම්චිනා නාමුල්වා කච්චි කිම්චි හෝ ඉනානා කියන්නේ හෝ නාමුල් කියන්නේ ශාක කොටස් ඔය පලා ಜಾති වගේ වා කච්චි සමග ශාක කොටස් සමග වා කච්චි කියන්නේ සමග පබේ චොල්තුරෝ මොංනන් උම්ශිගරෝ පබ් කියන්නේ ඔව් බත් පබේ චොල්තුරෝ ව්‍යංජනයක් විදියට පබේ චොල්තුරෝ කියන්නේ ව්‍යංජනයක් විදියට මොංනන් උම්ශිගරෝ ඔව් කන කෑමක් ලෙස කන කෑමක් විදියට ලෙස උම්ශිගරෝ හම්කේ ශික්ෂාහන එකට ආහාර ගන්න සරම්දල් ගනේ එකට ආහාර ගන්න අය අතරේ කනේ කියන්නේ අතරේ නනුව මොග්න නනුත කියන්නේ බෙදනව නනුව මොග්න බෙදාගෙන කන නනුව මොක්ත කියන්නේ බෙදාගෙන කනවා නන් කොෂි කියන එක දැම්මම මොකක්ද වෙන්නේ බෙදාගෙන කෑම ඉල්බන් ජොගිම් නිදා සාමාන්‍යයි ඉල්බන් ජොගිම් නිදා කියන්නේ සාමාන්‍යයි සාමාන්‍යයි කියලා කියනවා පැහැදිලිද ආයි බලන්න මෙතන ඉඳන් ගත්තොත් මේ වාක්‍ය අර්ථය sorry මෙතන ඉඳන්නේ තිබ්බේ ඔව් පංචන් කියන්නේ ව්‍යංජන කිම්චි කියන්නේ කිම්චි වලට ඉනානා කියන්නේ හෝ නාමුල් ශාක කොටස් වා කච්චි ශාක කොටස් සමග එකට පබේ බත්වල චොල්තුරියෝ ව්‍යංජන විදියට මොංනන් උම්ශිගරෝ හයිද කන කෑම විදියට කන කෑමක් ලෙස හම්කේ එකට ශික්ෂාහනෙන් සරම්ද ආහාර ගන්න අය කනේ අතරේ කන් කියන්නේ අතරේ නනුවෝ මොග්නන් නනුදා බෙදනවා නනුවෝ මොග්නන් කොෂි නන් කොෂි කියන එක දාන්නේ ක්‍රියාමූලයකට නන් කොත් කියන එක දාලා නාම පදයක් කරන්න පුළුවන් නේ. ඒකේ අදහස යම් ක්‍රියාවක් කිරීම නේ. බෙදාගෙන කෑම ඉල්බන් ජොගින් නිදා සාමාන්‍ය දෙයක් වෙයි. ඊට පස්සේ බලන්න අන්තිම ඊළඟ පේළිය ශික්තං ඒසෝ ආපනශාලාවේදී ශික්තං ඒසෝ ආපනශාලාවේදී ශික්ෂා හල්තේ ආහාර ගැනීමේදී මත ආහාර ගන්නකොට පොතෝන් කියන්නේ සාමාන්‍යයෙන් පංචන් කියන්නේ ව්‍යංජන මුරියූරෝ නොමිලේ මුරියු කියන්නේ නොමිලේ
චේගෝන් තෙම්නිදා නේ ලබා දෙනවා. අය බලන්න ශික්තං ඒසෝ. ශික්තං කියන්නේ ආපන ශාලාව. ඒසෝ කියන්නේ දී සිට ඉඳන් කියන අදහස. ආපන ශාලාවේදී ආපන ශාලාවේ ඉඳන් ශික්ෂාහාද ආහාර ගන්නවා. උල්තේ විට කොට එහෙම තමයි ක්‍රියාව කරද්දී ආහාර ගැනීමේදී ආහාර ගන්නකොට පොතෝ සාමාන්‍යයෙන් පංචං ව්‍යංජන අයද ව්‍යංජන මුරියු කියන්නේ නොමිලේ කියන අදහස. නොමිලේ මුරියුරෝ නොමිලේ චෙගොන් තෙම්නිදා ලබා දෙනවා. අවසාන එක බලන්න හංගුක් සරම්දරන් කොරියන් අය කජොක්වා හම්කේ පවුලේ අය සමග එකට කජොක්වා හම්කේ පවුලේ අය සමග එකට ශික්ෂාහනන් කොසල් ආහාර ගැනීම චුන්යෝහාගේ වැදගත් විදියට චුන්යෝහාගේ කියන්නේ වැදගත් විදියට සෙන්ගක්හාමියෝ හිතන අතර හම්කේ උම්සිගල් නනුනන් කොසල් හම්කේ කියන්නේ එකට උම්සික් කියන්නේ කෑම නනුදා බෙදනවා නනුනන් කොසල් කියන්නේ බෙදීම අගය කරනවා. සෝජුන්හි යොගිම් නිදා කියන්නේ අගය කරනවා. සෝජුන්හි යොගිම් නිදා කියන්නේ අගය කරනවා. අගය කරනවා. අය බලන්න හංගුක් සරම්දරන් කොරියන් අය කජොක් කියන්නේ පවුල වාක්වා හම්කේ කියන්නේ පවුලේ සමග එකට ශික්ෂා හනන් කොසල් ආහාර ගැනීම චුන්යෝහාගේ වැදගත් විදිහට සෙන්ගක් හාමියෝ හිතන අතර හම්කේ එකට කෑම නනුනන් කොසල් බෙදා හදා ගැනීම සෝජුනි යොගිම් නිදා නේ අගය කරනවා. පහලට ගත්තට පස්සේ බලන්න තව මොන හරි තියෙනවනේ. චෙගෙනේන චෙගන් කියන්නේ මෑත කාලේ වේශිකී චුංගාහාමියන්සෝ. දැන් මේක වේශික් නෙවෙයි වේශික්. වේ කියන්නේ එළියට යනවා. එළියට ගිහින් ආහාර ගැනීම. වේශික් කියන්නේ එළියට ගිහිල්ලා ආහාර ගන්නවා. එළියට ගිහිල්ලා ආහාර ගැනීම චුංගාහාමියන්සෝ. වර්ධනය වෙන ගමන් වර්ධනය චුංගාහාමියන්සෝ කියන්නේ වර්ධනය වෙනවා වෙන ගමන් මියන්සෝ තයන්හන් උම්සිගල් තයන්හන් විවිධ උම්සික් කෑම විවිධ කෑම චේගෝන් හන ලබා දෙන ශික්තංගි ආපනශාලා මනාජිගෝ වැඩි වෙන අතර ෆ්‍යොනීරල් වීහේ පහසුව සඳහා ෆ්‍යොනීරල් වීහේ පහසුව සඳහා කියෝස්කරල් සයොන්හායෝ මේ කියෝස් කියන ඒවා මැෂින් මේ ස්වයංක්‍රීය මැෂින් කියෝස්ක් මැෂින් සයොන්හායෝ භාවිතා කරලා උම්සිගල් කෑම එහෙම නැත්නම් ආහාර චුමුන්හනන් ඇනවුම් කරන කාගේගා කඩ
නිරෝනාගෝ ඉත්තා වර්ධනය වෙමින් තියෙනවා. ආයි බලන්න. චෙග්වනේ කියන්නේ මෑත කාලේ වේශිගි කියන්නේ එළියට ගිහිල්ලා ආහාර ගැනීම සිංගාහාමියන්සෝ වර්ධනය වෙන ගමන් තයන්හන් කියන්නේ විවිධ නොයෙකුත් උම්ශිගල් කෑම චේගොන් හාද ලබා දෙන ශික්තං ආපනශාලා මනාජිගෝ වැඩි වෙන අතර ෆ්යොනීරල් වීහේ පහසුව සඳහා කියොස්කරල් මැෂින් සයොන්හයෝ භාවිතා කරලා උම්ශිගල් චුමුන්හාද කෑම ඇනුම් කරන කාගේ කඩ නිරෝනාගෝ ඉත්තා වර්ධනය වෙමින් වැඩි වෙමින් තියෙනවා. ඒ කියන්නේ මෙන්න මේ වගේ කතායි කියොස්ක කියන්නේ. මේ වගේ ස්වයංක්‍රීය මැෂින් තියෙනවා කඩවල් වල. එතකොට කෑම මෙනු එක මේ වගේ ඩිස්ප්ලේ කරලා තියෙනවා. මේ ටච් ස්ක්‍රීන් තියෙන්නේ. ඒකට අදාළ එක එබුවට පස්සේ ඒක හැදිලා එනවා. ගොඩක් ඔය ලාමියොන් වගේ එක එක වර්ගවල කඩ ස්පැගෙටි ඒ වගේව මෙහෙම ගොඩක් ඔටෝමේට් කරලා තියෙනවා. වේටර්ස්ලා නැහැ සෙල්ෆ් සර්විස් වගේ අදාළ මුදල දාලා මෙතනින් ගන්න පුළුවන්. පහළට යනවා අපි. මොකක්ද ඒකේ තියෙන්නේ? කියොස්කරල් යොන්හාමියොන්. මේ කියොස්ක් මැෂින් මේ ඔටෝමේට් මැෂින් ස්වයංක්‍රීය මැෂින් ඉයොන් හාද කියන්නේ භාවිතා කරන ඉයොන් හාමියොන් භාවිතා කරාම touch screen el tonghe touch screen කියන්නේ touch screen නේ touch screen touch කරන්න පුළුවන් screen එකක් නේ tonghe කියන්නේ මගින් මෙනුරල් සොන්තෙක්හගෝ මෙනුව සොන්තෙක්හාදා සිලෙක් කරලා තෝරලා මෙනු එක තෝරලා ක්‍යොල්චේ කාජේ මුදල් ගෙවීම දක්වා ක්‍යොල්චේ කාජේ මුදල් ගෙවීම දක්වා හන්බොනේ හල්සු ඉස්සෝ හන්බොනේ එකපාරට හල්සු ඉස්සෝ කළ හැකි අතර මෙව් ෆ්යොන්ලිහම්නිදා ගොඩාක් ෆ්යොන්ලිහාද කියන්නේ පහසුයි ගොඩාක් පහසුයි කියොස්කරල් ඉයොන්හනන් පම්බොබන් මේ කියොස්ක් මැෂින් ඉයොන්හනන් භාවිතා කරන විදිය පම්පෝ කන්දං හම්නිදා සරලයි කන්දං හාදා ආයි බලන්න මුල ඉඳන් කියොස්කරල් ඉයොන්හාමියොන් මේ කියොස් කියන්නේ මේ වගේ ස්වයංක්‍රීය මැෂින් ඉයොන් හාද කියන්නේ භාවිතා කරනවා ඉයොන් හාමියොන් භාවිතා කරෝතින් ටච් ස්ක්‍රීන් මේ වගේ ටච් ස්ක්‍රීන් එකක් තොන්හේ මගින් තොන්හේ කියන්නේ මගින් මෙනුරල් සොන්තෙක්හගෝ මෙනු එක සිලෙක්ට් කරනවා සොන්තෙක්හාද කියන්නේ තෝරනවා තෝරලා ක්‍යොල්ජේ කාජේ කියන්නේ ක්‍යොල්චේ හාද කියන්නේ අපි පේ කරනවා ඒ කියන්නේ ගනුදෙනුව කරනවා මුදල් ගෙවීම කරනවා කියන එක මුදල් ගෙවීම කාජී කියන දක්වා හන් බොනේ එකපාරට හල්සු ඉස්සෝ කළ හැකි අතර මෙව් ෆ්යොන්ලිහම්මිදා ගොඩාක් පහසුයි කියොස්කරල් ඉයොන්හනන් පම්පොබන් දැස්කෝ මේ කියොස් කියන මේ මැෂින්ස් ඉයොන්හනන් භාවිතා කරන පම්පොබ් විදිය නැත්නම් ක්‍රමය කන්දං හාද කියන්නේ සරලයි නේ සරලයි ඊට පස්සේ වොන්හනන් මෙනුවා කැමැති මෙනු එක සහ වොන්හනන් කියන්නේ කැමැති මෙනුව වාක්වා කියන්නේ සහ කේසු ගණන ඔප්ෂනල් සොන්තෙක්හන් හු ඔප්ෂන් කියන්නේ ඒ ඔප්ෂන්ස් එමෙත්තන් ඒ අදාළ
අංග නේ සොන්තෙක්ඛාද කියන්නේ තෝරනවා තේරීමෙන් පසු හු උන් හුවේ කියන්නේ යම් ක්‍රියාවක් කිරීමෙන් පස්සේ ක්‍යොල්චේ බතනල් නුරුගෝ මුදල් ගෙවීමේ ක්‍යොල්චේ මුදල් ගෙවීමේ බතන් කියන්නේ බොත්තම නුරුගෝ ඔබලා කාදනා මොබයිල් ක්‍යොල්ජේරල් කාද හෝ කාඩ්පත් හෝ මොබයිල් ක්‍යොල්චේ මොබයිල් ඇප් මොබයිල් පේමන්ට් ඇප් කියන්නේ ජංගම මුදල් ගෙවීමේ ඇප් හරහා තුන්හි හරහා ක්‍යොල්ජේ හාමියොන් තෙම්නිදා මුදල් ගෙව්වම හරි ඌමියොන් මියොන් තේයෝ කියන්නේ යම් ක්‍රියාවක් කරාම හරි මුදල් ගෙව්වම හරි ආයි බලන්න වොන්හනෙන් මෙනු කැමැති මෙනු එක වා සහ කේසු ගණන ඔප්ෂනල් සොන්තෙක්කන් හු මේ ඔප්ෂන් තේරුවට පස්සේ ක්‍යොල්ජේ බතනල් නුරුගෝ මුදල් ගෙවීම බටන් එක ඔබලා කාදනා මොබයිල් ක්‍යොල්චේරෝ කාඩ්පත් හෝ මොබයිල් ක්‍යොල්චේ කියන්නේ මේ ෆෝන් වල තියෙන QR සිස්ටම් වගේ අයිද ඒ වගේ මොබයිල් කියන්නේ දුරකථන මුදල් ගෙවීමේ ඇප් හරහා මුදල් ගෙව්වත් හරි අවසාන එකේ චුමුනි වල්යු තේමියොන් චුමුනි වන්රියු තේමියොන් කියන්නේ මේ ඇනවුම චුමුන් කියන්නේ ඕඩරේ ඇනවුම වන්රියු තීද කියන්නේ සම්පූර්ණ වෙනවා සම්පූර්ණ වුණාම යොන්සජනී චුල්‍යොක් තෙම්මිදා යොන්සජන් කියන්නේ බිල්පත print වෙනවා print වෙනවා bill එක print වෙනවලු පැහැදිලි බලන්න අන්තිම එක මොකක්ද ඒ කියන්නේ චුමුනි වල්යු තීදා චුමුන් කියන්නේ මේ ඇනවුම ඕඩර් එක කම්ප්ලීට් වුණාම යොන්සජන් බිල් පත print වෙනවා කියලා කියන්නේ. හරිද? ඒ කියන්නේ මෙන්න මේ වගේ කියොස්ක් වලින් ඔයා කැමති මෙනු එක තෝරලා ඔයාට එක්කෙනාටද ඕඩර් කරන්න ඕන දෙන්නෙකුටද කියන එකත් සිලෙක්ට් කරලා හරිද? ඔයාගේ කාඩ් ඩීටේල්ස් එහෙම නැත්නම් QR කෝඩ් මොන හරි යන විදියක් සිලෙක්ට් කරාම ඔටෝ සල්ලි කැපිලා මේක මේ වැඩේ ප්‍රොසෙස් වෙනවා කියලා කියන්නේ. අන්තිමට බිල් එක එනවා. එහෙමයි කියලා. බලන්න පහලට ගියාම අවසාන කොටස. රයිට් බලන්න පහල ටික. කියොස්කරල් ඉයොන් හාමියොන් මේ කියොස් කියන මේ මැෂින්ස් භාවිතා කළොත් මෙනුරල් චසේහි පුල්සු ඉක්කෝ මෙනුරල් කියන්නේ මෙනු එක චසේහි කියන්නේ හොඳට පුල්සු ඉත්තා පෝද කියන්නේ බලනවා නරඹනවා එතට නැරඹිය හැකි අතර නැත්නම් බැලිය හැකි අතර චුමුනල් පරගේ හල්සිත්සමිදා චුමුන් කියන්නේ ඇනවුම පරගේ ඉක්මනට කළ හැකිය ඉක්මනට කරන්න පුළුවන් හරිද කියොස්ක තොබ්බුනේ මේ කියොස්ක කියන මැෂින් එක නිසා සරම්දරි මිනිස්සු කම්පියොන් හගේ උම්සිගල් චුමුන් හල්සු පහසුවෙන් කම්පියොන් හාගේ කියන්නේ පහසුවෙන් උම්සික් කෑම ආහාර චුමුන් හල්සු ඉක්කේ තියොත්සම්මිදා ඇනුම් කළ හැකි බවට පත් වුණා. ආයි බලන්න කියොස්කරල් ඉයොන් හාමියොන් කියොස්ක භාවිතා කරොත් මෙනු එක චසේහි හොඳින් පුල්සු ඉක්කෝ දැකිය හැකි අතර චුමුනල් පරගේ හල්සිත්සම්මිදා මේ ඇනුම්
අරගේ ඉක්මනට කරන්න පුළුවන්. කියොස්ක් තොග්බුනේ මේ කියොස්ක් එක නිසා 사람들이 간편하게 පහසුවේ 음식을 주문할 수 있게 되었습니다. 음식 කියන්නේ කෑම, 주문하다 කියන්නේ ඇනවුම් කරනවා, 주문할 수 있다 කියන්නේ ඇනවුම් කරන්න පුළුවන්, කේතිද කියන්නේ බවට පත් වෙනවා. ඒකට තියොත්සම්මිදා කියන්නේ අතීත කාලේ පත් වුණා. ඇනවුම් කර හැකි විදියට පත් වුණා කියලා කියනවා. හරි ඊට පස්සේදී බලන්න මොකක්ද තියෙන්නේ මේකේ හගින් හේයෝ කියන එකට අදාළව umsigal 주문할 수 있다 කෑම ඇනවුම් කළ හැකිය. හරිද? ඊළඟ එක මුල්ගොනේ කේසුරල් මල් හල් 수 있다. මුල්ගොන් කියන්නේ භාණ්ඩවල කේසු කියන්නේ ප්‍රමාණය කියන්න පුළුවන්. මල්හාද කියන්නේ කතා කරනවා, ප්‍රකාශ කරනවා, කියනවා කියන්න පුළුවන්. තුගේ ඉසංගේ මුල්ගොන. තුගේ දෙකකට වැඩි ඉසංගේ මුල්ගොන භාණ්ඩ. නායොල් හේසෝ ලැයිස්තු ගත කරලා නායොල් හේසු කියන ලැයිස්තු ගත කරලා ලිස් කරලා කියන්න පුළුවන් මල්හල් ස්විත්තා. හරිද? එතකොට umsigal 주문할 수 있다 කෑම ඇනවුම් කරන්න පුළුවන්ලු. මේ පාඩමේ අර අධ්‍යයන අරමුණු විදිහට තිබිච්ච ඊළඟට භාණ්ඩවල ප්‍රමාණය කියන්න පුළුවන්ලු කේසු ගණන. ඊළඟට තුගේ ඉසන් දෙකකට වැඩි භාණ්ඩ ලැයිස්තු ගත කරලා කියන්න පුළුවන්. ඔන්න ඒ ටික පුළුවන් නම් ඔයා හරි දාගන්න තියෙනවා.